හයි ගයිස් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා අපි SS challenges YouTube channel එකට. හරි. ඔයාලා channel එක subscribe කරලා bell icon එක තෝරලා දාලා වීඩියෝ එකට set වෙන්න. අපි අද කතා කරන්න යන්නේ මාසයක් ඒ කියන්නේ දවස් 30ක් ඇතුළත රුපියල් 9700 ගණනක් හොයන්න පුළුවන් ට්‍රික් එකක් ගැන. හරි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මෙන්න මෙහෙමයි කතාව. හරිද? මම සේවිං කරන්න යන්නේ. ඒ කියන්නේ සල්ලි ඉතුරු කරන්න යන්නේ. දවස් 30 ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරන්න යන්නේ. මෙන්න මේකයි ප්ලෑන් එක. හරිද? පළවෙනි දවසේ රුපියල් 20යි. දෙවෙනි දවසේ 40යි. එහෙම 20 ගුණ ආකාරවට. ඒ කියන්නේ 20 40 60 100 120 140 එහෙම. එහෙම දවස් 30ට යනකම් හදා ගන්නවා. 30 වෙනි දවසේ 600. මොහොම පිළිවෙලට දාගෙන යනකොට අපිට 9000 ගණනක් එකතු වෙනවා. කැල්කියුලේට් කරේ නෑ මම ඒක. හරිද? මෙන්න මේ විදිහට මම ප්ලෑන් එක හදන්නේ. ඔයාලට කැමති විදිහට මේ ප්ලෑන් එක හදා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි යන්නේ පළවෙනි දවසේ කම්ප්ලීට් කරන්න. මොන්න මගේ චූටි කැටේ ගත්තා. ඕපන් කරා. හරිද? පළවෙනි දවසේ රුපියල් 20ක් දාන්න තියෙන්නේ. කොහොමද රුපියල් 20 දාන්නේ මම? පොඩ්ඩක් කල්පනා කර කර ඉන්නකොට මට මීටරේට ආවා මේ පර්ස් එකේ රුපියල් 20ක් තිබ්බා. ඒත් පර්ස් එක කොහෙද දැන්නේ කියලා තමයි මට මතක නැහැ. ඒක කොහෙද තිබ්බේ කියන්නේ. හරිද? ඒක දැන් හොයන්න මතක් කරලා බලපුවාම තියෙන තැන මතක් වුණා. හරිද? ඔන්න මගේ පර්ස් එක ගන්න යන්නේ. පර්ස් එක අරගත්තා. පර්ස් එකේ තිබ්බ රුපියල් 20 ඔච්චරයි තිබ්බෙම ඒකත් ගත්තා. ඊට පස්සේ පළවෙනි දවසේ කම්ප්ලීට් කරන්න 20 දානවා කැටේට. ඔන්න ඔය 20 තමයි දාන්නේ. දැන් දැක්කනේ. ඉස්තරම් රුපියල් 20ක් මේ 20 කාටවත් නැහැ. මේක මං ගාව විතරයි තිබ්බේ පර්ස් එකේ. ඔන්න ඔහම දාලා වහම. ඔයාලට අද විතර මේක ඇරලා සල්ලි දානවා පෙන්නන්නේ. ඊළඟට අර චූටි හිලින් තමයි සල්ලි දාන්නේ පෙන්නන්නේ. ඔන්න පළවෙනි දවසේ කම්ප්ලීට් කරපිය හයිලයිට් කරනවා. ලස්සනට හයිලයිට් කරලා ඉන්නාට පස්සේ තැඹිලි පාට පෑනක් අරගෙන හරි තුනක් දානවා. තව ටිකක් ලස්සන වෙනවා. ඔයාලට ඉතින් මේ වගේ කැටයන් කරන්න තේරෙන්නේ නැහැ. ඒව මට විතරයි තේරෙන්නේ. පුළුවන් නම් මට වඩා ලස්සනට කරලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්. ඔන්න ඔහොම තමයි මගේ වැඩේ පටන් ගත්තේ. හරිද? පළවෙනි දවසේ රුපියල් 20ක් දැම්මා. ඊට පස්සේ ඔය තියෙන රුපියල් 20. ඉතින් ගයිස් අපි වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා. good bye ටටා.